හයි කොන්බන්වා අද අපි කරන්නේ අ, අන්තිම ග්‍රැමර් පොයින්ට් එක අපි ගිය සතියේ පටන් ගත්ත ග්‍රැමර් වල. අපි ගිය සතියේ ඒ කියන්නේ මීට කලින් ක්ලාස් එකේදී ඉගෙන ගත්තා ගා සුකි දෙස් මොන හරි දෙයක් කරන්න කැමති, ගා හොෂී දෙස් මොන හරි දෙයක් කරන්න ඕනේ, බවට පත් වෙනවා නී නරිමස් මොන හරි දෙයක් ගන්න තීරණය කරනවා මම මේ දේ මිලදී ගන්නවා මේ දේ මම ගන්න තීරණය කරනවා නේ නිෂිමස් ඊළඟට නුකීදේ මොන හරි දෙයක් නැතුව ටොමැටෝ නැතුව දෙන්න ටොමැටෝ නුකීදේ ඔනෙගායිෂිමස් ඊළඟට කුදාසයි ඔක මට දෙන්න පෙන් ඕ කුදාසයි පෙන් ඕ ඔනෙගායිෂිමස් මට කරුණා කරලා ඕක දෙන්න ඔන්න ඔය වගේ වාක්‍ය රටා කීපයක් අපි ඉගෙන ගත්තානේ ඔය සරල වාක්‍ය රටාවල අන්තිම ග්‍රැමර් පොයින්ට් එකක් තියෙනවා තෝ ඉව් කියලා තෝ ඉව් දැන් තෝ ඉව් කියන එක අපි එදා කරේ නෑ මොකද මේක අපිට අලුත් ක්ලාස් එකකින් කරන්න ඕනේ ටිකක් ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා මේ තෝ ඉව් කියන එකේ අද විතරක් නෙමෙයි ඉස්සරහටත් තෝ ඉව් හම්බෙනවා ඒ නිසා අපි චුට්ටක් ඒක ඒ ක්ලාස් එකේ කරේ නැතුව නවත්තලා අද තමයි ඒක කරන්නේ දැන් කලින් ක්ලාස් එකේ කරපු ග්‍රැමර් පොයින්ට්ස් වලට මම ඔයාලට රෙකෝඩින් එක දාලා තියෙනවා ඒ වගේම රෙකෝඩින් එක අන්තිමේට පොඩි සමරි එකකුයි හෝම්වර්ක් එකකුයි දාලා තියෙනවා මේක මට කරලා එවන්න කරලා එවරපු අයත් හිටියා මම චෙක් කරලා එවලා ඇති කරලා එවපු අයගේ චෙක් කරන්න බැරි වුණා ඉන්නවා නම් මට WhatsApp එකේ මැසේජ් එකක් හරි දාලා තියන්න මේක චෙක් කරලා නැහැ කියලා මම චෙක් කරලා එවන්න එතකොට ඒක අනිවාර්යයෙන්ම බලන්න බලලා ඉතුරු ග්‍රැමර් පොයින්ට්ස් ටිකත් එක්ක ඒ විදිහටම පිළිවෙලට ඉගෙනගෙන යන්න. හරි. අපි යමු ඔයාලගේ ටියුට් එකට. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අන්මියුට් කරලා අහන්න. ඕකේ? හයි. to you මේක තමයි ග්‍රැමර් පොයින්ට් එක අද අපි කරන to you. මේක මේ නිකන් ග්‍රැමර් පොයින්ට් එකක් නෙමෙයි. මේක ගොඩාක් වෙලාවට හම්බෙන අපි නිතරම ජපනීස් වලදී භාවිතා කරන ග්‍රැමර් පොයින්ට් එකක්. to you. to you නේ කියලා කියන අදහස තමයි මේකෙන් එන්නේ. කියලා කියන. අපි දැන් මේ noun එකක් නේ මෙතෙන්ට දාන්නේ. පළවෙනියට තියෙන noun එකක්, දෙවෙනියටත් තියෙන noun එකක්. noun දෙකක් අතරමැදට තමයි to you කියලා දාලා තියෙන්නේ. මේක දාන්න හේතුව තමයි අපි දන්නේ නැති කෙනෙක්ට මොනවා හරි දෙයක් එක්ස්ප්ලেইন කරනකොට අපි කියනවා මෙන්න මේ විදිහට කියන කෑම. උදාහරණයක් විදිහට මෙතන තියෙනවා බලන්න වාක්‍ය. උදොන් උදොත් නෙමෙයි උදොන් වෙන්න ඕනේ මේක. උදොන් තමයි මේක ජපනීස් කෑමක් නෙකනේ. උදොන් කියලා කියන ජපන් කෑම එක. දැන් මම ඔයාලට කෑම එකක් ගෙනල්ලා පෙන්නනවා. ඔයාලා ජීවිතේට දැකලවත් නැහැ කෑම එක. එතකොට ඔයාලා දන්නේ නැහැනේ මොකද්ද මේ අඩුම තරම් මේක කනවද කියලාවත් දන්නේ නැහැනේ. මම ඔයාලට එක්ස්ප්ලেইন කරනවා මේ තියෙන්නේ උදොන් කියන ජපනීස් කෑම එක. නේ? ඔන්න ඔය වගේ. උදොන් කියලා කියන කෑම එක. උදොන් තොයිල් තබෙමොනෝ. උදොන් කියන කෑම එක. උදොන් කියන්නේ මේකේ නම ඒක මොකක්ද කියලා තමයි අපි මෙතනින් දෙවෙනියට දාන නාමපදයෙන් විස්තර කරන්නේ. මේක කෑමක් වෙන්න පුළුවන්, මේ පුද්ගලයෙක් වෙන්න පුළුවන්, බීමක් වෙන්න පුළුවන්, වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. මුලින්ම අපි දාන්නේ ඒකේ නම ඊළඟට ඒක මොකක්ද කියන එක. ජපන් කෑම වලට අපි කියනවා නිහොන් ශොකු කියලත්. තබෙමොනෝ කියන්නේ නිකම්ම කෑම කියන අදහස. උදොන් තොයු තබෙමොනෝ කියන්නත් පුළුවන්. ඔයාට ඕන නම් කියන්න උදොන් තොයු නිහොන් ශොකු කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකේ අදහස උදොන් කියලා කියන ජපනීස් කෑම කියන එක. හරි. දැන් අපි දන්නේ නැහැ එක්කෙනෙක් නේ. අපි හිතමු ෆැන්ටා කියන එක දන්නේ නැහැ. ෆැන්ටා. අපි කියනවා ෆැන්ටා තොයු මේක මොකද්ද? බීම වර්ගයන්නේ. ෆැන්ටා තොයු නොමිමොනෝ. නොමිමොනෝ කියන්නේ බීම වර්ගයක්. දැන් මේ තාම වාක්‍යයක් නෙමෙයි. මේක වාක්‍ය ඛණ්ඩයක්. පොඩි වාක්‍ය කෑල්ලක් විතරයි. මේක සම්පූර්ණ වාක්‍යය අපිට හදා ගන්න පුළුවන්. අපි ඉස්සරහට හදනවා. ඊළඟට බලමු. කසුන් කියලා කියන ගුරුවරයා. කසුන් තොයිල් සෙන්සේ. මේ
තෝ කියලා කියන්නේ පාටිකල් එක. ඔයාලා හැමෝම දන්න පාටිකල් එක තෝ කියන්නේ. හැබැයි ඒක අපි සහ කියන අදහසින් නෙමෙයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. අපි කලින් ඉගෙන ගත්තනේ තෝ කියන පාටිකල් එක සහ සමග කියන අදහස්නේ අපිට ගෙනල්ලා දෙන්නේ. හැබැයි මෙතන තෝ පාවිච්චි කරන්නේ කියලා කියන අදහසින් කියලා. ඉව් වෙන්නේ ඊමස් වලින්. ඊමස්. ඊමස් කියන්නේ කියනවා කියන අදහස. නේ? අපි නිකම්ම කිව්වොත් කසුන් තොයිමස් කියලා මට කසුන් කියලා කියනවා කියන අදහස් තමයි එන්නේ. ඉස්සරහට ඔයාලා මේවා ඉගෙන ගන්නවා. දැන් ඕනේ නැහැ. බට් දැන් මතක තියාගන්න ඕනේ තෝ ඉව් කියන ග්‍රැමර් පොයින්ට් එක. කියලා කියන. කසුන් කියලා කියන ගුරුවරයා කසුන් තොයිව් සෙන්සෙයි. ජපන් කියලා කියන රට නිහොන් තොයිව් කුනි. ජපන් කියලා කියන රට නිහොන් තොයිව් කුනි. iPhone කියලා කියන දුරකථනය iPhone තොයිව් දෙන්වා. iPhone තොයිව් දෙන්වා. ඔන්න ඔහොම තමයි අපි මේ කොටස හදාගන්නේ. හරි? උදොන්නේ මේක උදොන් කියලා දාගන්න උදොන්. දැන් මේ පොඩි කෑල්ල එකතු කරලා අපිට වාක්‍යයක් හදන්න පුළුවන්. බලන්න වාක්‍ය. මම ඊයේ උදොන් කියන කෑම එක කෑවා. නැත්තම් ජපන් කෑම එක කෑවා. මේක උදොන් වෙනවා හොඳේ. මම ඊයේ උදොන් කියන ජපන් කෑම එක කෑවා. දැන් අපි ඔන්න වාක්‍ය සාමාන්‍යයෙන් අපි කියන විදිහටම කියනවා. වතාශිවා මම කිනෝ ඊයේ උදොන් කියන ජපන් කෑම එක. උදොන් තොයු නිහොන් රියෝරි. නිහොන් ශොකු කියන්නත් පුළුවන් නිහොන් රියෝරි කියලාත් කියනවා. ඔන්න ඒ කෑල්ල සම්පූර්ණ කර්මය විදිහට අපි දානවා. මේ කෑල්ල තමයි ඔයා ඒක තමයි කාලා තියෙන්නේ. උදොන් තොයු නිහොන් රියෝරි. උදොන් කියන ජපන් කෑම එක කෑවා. ඕ ටබෙමස්තා. සිංහලෙන් තියෙන විදිහටම ඒ වචනෙට යටින්ම දාගෙන යනවා. වතාශි wa kino udon toyu nihon ryori wo tabemashita. ඊළඟට බලන්න. ඇය ජපන් කියලා කියන රටට ගියා. අපි ජපන් නම් දන්නවා. හැබැයි ඔයාලා දන්නේ නැති රටක් අපි හිතමු මොරිෂියස් කියලා. මොරිෂියස් කියලා කියන්නේ රටක්. දැන් මම හිතනවා ඔයාලා දන්නේ නැති මොරිෂියස් කියන රට ගැන අපි එක්සැම්පල් එකක් විදිහට ගමු මොරිෂියස්. දැන් මොරිෂියස් කියන රට කියලා මං කියනවානේ. මොරිෂියස් තොයු කුනි. ඔන්න ඔය වගේ. අපි ඔයාලා දන්නේ නැත්තන්නේ දැන් තව කෙනෙක් අපේ අහගෙන ඉන්න කෙනා දෙයක් දන්නේ නැත්තම් ඒ දේ එක්ස්ප්ලেইন කරන්න අපි එයා දන්න දෙයක් පාවිච්චි කරනවා රට එයා දන්න රට කියන එක මොරිෂියස් කියලා නම කිව්වට දන්නේ නැහැ හැබැයි අපි කිව්වොත් මොරිෂියස් කියන රට ඔයා දන්නවද මේක රටක්ද නේ මොරිෂියස් කියන රට මොරිෂියස් කියන රටට ගියා එයා රටකට ගිහිල්ලා තියෙන්නේ මොකක්ද මොරිෂියස් කියන රටකට අන්න ඔය වගේ බලන්න ඇය ජපන් කියලා කියන රටට ගියා. කනෝජෝවා නිහොන් තොයු කුනි ඒ ඉකිමෂ්තා. නිහොන්නේ ඉකිමෂ්තා කියලා කියනවා. ඒකත් ඕකේ ජපානට ගියා නම් හැබැයි අපිට තව ටිකක් පැහැදිලි කරන්න ඕනේ නම් නිහොන් තොයු කුනි ඒ ඉකිමෂ්තා. නේ? හරි. දැන් මේක හරි ලේසි. ඔයාලට සිංහලෙන් තියෙන එක ඒ විදිහටම කියාගෙන යන්න තියෙන්නේ ජපන් කියලා කියන රට ඔන්න ඔය කෑල්ලට අපි දානවා නිහොන්තෝ ඉල් කුනි තෝ ඉල් තෝ ඉල් හරි දැන් අපිට තියෙනවා වාක්‍ය කීපයක් වාක්‍ය හතරක් තියෙනවානේ හයි මේක ෆුජිසන් කියලා කියන කන්දයි මේක දැන් ඔයා ඒ කන්ද ගාවට ගිහිල්ලා ඉන්නේ එයාට දැන් එක්ස්ප්ලেইন කරනවා මේක ෆුජිසන් කියලා කියන කන්ද ඊළඟට මම අම්මා කියලා කියන පොත කියෙව්වා. දැන් මෙතන පොත මේක කැපෙන්න ඕන හොඳේ. අම්මා කියලා කියන පොත. තියෙනවනේ මැක්සිම් ගෝඩ්කිගේ පොතක් අම්මා කියලා. අන්න ඒ පොත. අම්මා කියලා කියන පොත කියෙව්වා. මම සකුරා කියලා කියන මලට කැමති. අපි නිකම්ම කියන්නේ මම සකුරා වලට කැමතියි කියලා. සකුරා කියන්නේ මලක් කියලා දන්නව කෙනෙක් නම් ඕකේ. හැබැයි එයා දන්නේ නැත්තම් එනිසා අපි යාට පැහැදිලි කරන්න ඕනේ සකුරා කියන්නේ මලක්. මම සකුරා කියලා කියන මලට කැමතියි.
ඊළඟට ඩොරාඑමොන් කියන ඇනිමේෂන් එක බැලුවා. ඩොරාඑමොන් කියන්නේ ඇනිමේෂන් කාටුන් එකක්. ඩොරාඑමොන් කියන ඇනිමේෂන් එක බැලුවා. අමාරු වචන මොනවද තියෙන්නේ? දැන් මේ වගේ ඒවා ලියනකොට අම්මා කියලා එහෙම ලියද්දී අම්මා රෝමජී වලින් දාන්න. මොකද අපි මෙතන කියන්නේ අම්මා අපේ අම්මා ගැන නෙමෙයිනේ අපි මෙතන කතා කරන්නේ නේ. පොතක නමක් මේ. එතකොට අපිට මේක ජපනීස් වලින් ලියන්න බෑ. ඔයාලා මේ වගේ උද්දෘත පාඨ දාලා අම්මා කියලා රෝමජී වලින් ලියන්න. සකුරා කියද්දී නම් සකුරා ඔයාලට පුළුවන් රෝමජී මොනවාද හිරගනා වලින් ලියන්න. සකුරා කියන්නේ ජපනීස් වචනයක් නිසා සකුරා ඕකේ. ඩොරාඑමොන් ලියනකොට කතකනා ලියන්න. ඩොරාඑමොන් ඊළඟට ඩෝරා කියන එක කතකනා එමොන් කියන්නේ කතකනා හොඳේ. අනිමේ කතකනා. ඩොරාඑමොන් අනිමේ. දැන් මේ තෝයු කියන එක අපිට මෙතනදී විතරක් නෙමෙයි හම්බෙන්නේ. මේක මේ පොඩි කොටසක් විතරයි තෝයු වල. ඉස්සරහට ඔයාලා ක්‍රියාපද එහෙම කරනකොට අපි රිපෝටඩ් ස්පීච් ඉගෙන ගන්නවා. වෙන කෙනෙක් මේ විදිහට කිව්වා කියන අදහසනේ. අපි කියනවා නංගි කිව්වා එයා ඇඳුමක් ගත්තා කියලා. නැත්තම් මට අම්මා කතා කරලා කිව්වා 6 වෙනකොට ගෙදර එන්න කියලා. ඔන්න ඒ වගේ. තව කෙනෙක් කියපු දෙයක් අපි වෙන කෙනෙක්ට එක්ස්ප්ලেইন කරනකොටත් අපි මේ තෝ ඊව් කියන කෑල්ල ගන්නවා. ඒක වෙනම ග්‍රැමර් වලදී ඔයාලා ඉගෙන ගන්නවා. අද අපි ඉගෙන ගන්න මෙන්න මේක. මේ ග්‍රැමර් එකෙන් මෙච්චරයි අද ඉගෙන ගන්නෙ. තෝ ඊව්. නවුන් එකක් ආවා. තෝ ඊව් ආවා. ඊළඟට ඒකට ආපහු නවුන් එකක් එනවා. හරි? අපි බලමු ලියන්න මේ වාක්‍ය හතර. ෆුජිසන් කියලා කියන කන්ද, අම්මා කියලා කියන පොත කියෙව්වා, සකුරා කියලා කියන මලට කැමති, ඩොරාඑමොන් කියන ඇනිමේෂන් එක බැලුවා. දැන් මේක කියන එක එහෙම හරියට ලියන්න. ෆුජිසන් කියලා කියන කන්ද. මෙන්න මේ කැල තමයි ඔයාලා හදන්න ඕනේ. අනිත් ඒවා ඔයාලා දන්නවා. අම්මා කියලා කියන පොත, සකුරා කියන මල, ඩොරාඑමොන් කියන ඇනිමේෂන්. පාටිකල්ස් අමතක කරන්න එපා. ඊළඟට ග්‍රැමර් පොයින්ට්ස් අමතක කරන්න එපා. මේක පුජිසන් කියලා කියන කන්ද කියලා විතරක් ලිව්වට බැරදි සම්පූර්ණ වාක්‍ය ලියන්න ඕනේ. මේක පුජිසන් කියලා කියන කන්ද. හයි. ලියන්න බලන්න විනාඩි 5ක් වගේ අරගෙන ලියන්න. ලියලා මට දාන්න WhatsApp එකට දාන්න. නැත්නම් Zoom එකේ chat එකට දැම්මත් කමක් නැහැ. ඕකේ? රෙකෝඩින්ග්ස් බලන අය අනිවාර්යයෙන්ම මේ ටයිම් එක අරගෙන මේ වාක්‍ය ටික කරන්න කරලා ඉවර වෙලා WhatsApp එකට දාන්න. හයි. ඕකේ. හරි. ලියමු. බලමුනේ අපි. හරි. අපි බලමු. පළවෙනි වාක්‍ය මේක ෆුජිසන් කියලා කියන කන්ද වේ. මේක ෆුජිසන් කියලා කියන කන්ද වේ. මේක නම් කොරේවා. ඒව අමතක වෙන්න බෑ. ඒවා මේ විදිහට තියෙන්න ඕනේ. කොරේවා. දැන් ඔයා ඒක දිහා බලාගෙන කියන්නේ නේ. මේක ෆුජිසන්
という噛んでね。こ Kalian れは富士山という簡単な山です。はい。これは富士山という山です。ඊළඟ මම අම්මා කියලා කියන පොත කියෙව්වා. මම නම් වතාශිවා අම්මා කියලා කියන පොත. අම්මා තොයු හොන්. නේ? හහා තොයු හොන් කියලා එහෙම කියන්නේ නැහැ. පොතේ නමනේ අම්මා. ඒක අපිට චේන්ජ් කරන්න බෑ. අම්මා තමයි පොතේ නම. අම්මා තොයු හොන් ඕ අනිවාර්යයි. ඕ යොමිමashita. はい。私は、アンマという本を読みました。ඊළඟට මම සකුරා කියලා කියන මලට කැමතියි. 私は සකුරා කියලා කියන මල. 桜という花. දැන් පාඩි කළ එක ගා සුකි දෙස්. සුකි දෙස් වලට අනිවාර්යයෙන්ම ගා පාඩි කළ එක එන්න ඕනේ. ඒ නිසා අපි ගා කියන එක දානවා සුකි දෙස් වලට කලින්. 私は桜という花が好きです. ඊළඟට ඩොරාඑමොන් කියන ඇනිමේෂන් එක බැලුවා. ඩොරාඑමොන් තොයු අනිමේ ඇනිමේෂන් වලට කියන්නේ අපි අනිමේ කියලා කාටුන් කියලා දෙයක් අපි ජපාන් වලදී පාවිච්චි කරන්නේ නැහැ. මේගොල්ලෝ ඒවට කියන්නේ ඇනිමේෂන්ස් නේ. ඇනිමේෂන්ස්. එතකොට අපි ඒක ජපනීස් වලින් කියන්නේ අනිමේ ඇනිමේෂන් කියලා කියන්නේ නැහැ. අනිමේ ඩොරාඑමොන් තොයු ඇනිමේ ඕ මිමාෂිතා බැලුවා නම් මිමාෂිතා. ඩොරාඑමොන් තොයු අනිමේ ඕ මිමාෂිතා. ඔන්න ඔහම තමයි එන්න ඕනේ. අර මැද තියෙන පොඩි කෑල්ල ෆුජිසන් කියලා කියන කන්ද අම්මා කියලා කියන පොත මෙන්න මේක තමයි අපි ජපනීස් වලින් තෝ ඉව් දාලා කියන්නේ. මේ තෝ ඉව් කියන එක අපි භාවිතා කරන්නේ මම කියන්නේ යන දේ මොකද්ද කියලා මට මං කියන දේ අහගෙන ඉන්න කෙනා දන්නේ නැති වෙනකොට. එයාට අපි කියන්න ඕනේ මොකද්ද මම මේ කියන්නේ නේ මොන හරි අපි හිතමු බ්‍රෑන්ඩ් එකක් ගැන කියනවා කියලා. මොනවද ඔයාලා දන්න අපි KFC කියලා ගමු. KFC දන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන් නේ. දන්නවනේ ගොඩක් අය න ะ. හැබැයි දන්නේ නැති කෙනෙක් හිටියොත් KFC කියලා කියන ෆාස්ට් ෆුඩ් රෙස්ටෝරන්ට් එක. උන්න ඒ වගේ. නේ. අපි දැන් සිංහල කෑම ගොඩාක් දන්නේ නැහනේ. ඔයාලා ජපාන් වලට ගියාට පස්සේ සිංහල කෑම ව්‍යංජන එහෙම දන්නේ නැහැ. ඔයාගෙන් ජපනීස් කෙනෙක් අහනවා ඔයා මොනකටද වැඩිපුරම සිංහල කෑම වල කැමති කියලා. ඊට පස්සේ ඔයා කියනවා මොනවාද? අපි මොන හරි බත් වර්ගයක් කිරිබත් හරි ඒවට කැමති. එතකොට ඔයා කියනවා කිරිබත් කියලා කියන කෑම. නැත්තම් පරිප්පු කියලා කියන කෑම. කිරිබත් කියන එක ජපනීස් වලට හරවන්නේ නැහැ. ඒක අපි කියන විදිය. ඒක යාටත් ඒක දැනගන්න ඕනේ. කිරිබත් තොයු තබෙමොනෝ. පරිප්පු තොයු තබෙමොනෝ. ඔන්න ඔය විදියට. හරි? ඕකේ. එතකොට අපි වෙන ලැන්ග්වේජ් එකකින් දෙයක් කියනවා නම් අනිවාර්යයෙන්ම ඒක ජපනීස් වලට හරවන්නේ නැතුව ඒ ලැන්ග්වේජ් එකෙන්ම ඒ නම කියලා ඒක මොකද්ද කියන එක තමයි අපි ජපනීස් වලින් කියන්නේ. පරිප්පු තොයු තබෙමොනෝ. පරිප්පු කියලා කියන කෑම. නේ? කරි එකක් නෙමේක. කරේ කියලා තමයි ජපනීස් වලින් කියන්නේ. අපි කියනවා පරිප්පු තොයු කරේ. ගාසුකි දෙස්. මම පරිප්පු කියලා කියන කරියකට කැමතියි. පරිප්පු තොයු කරේ ගාසුකි දෙස්. හයි. ඔන්න ඔය විදිහට තමයි තෝ ඉව් වාක්‍යක භාවිතා කරන්නේ. දැන් අපි මේ වෙනකොට සරල ව්‍යාකරණ පාඩමේදී ඉගෙනගෙන තියෙනවා grammar points කීපයක්. ගාසුකි දෙස් කරානේ ඊළඟට ගා හොෂී දෙස් දැන් මේවා මම ලියනකොට මතක් වෙන්න ඕන ඔයාලට මොනවද මේ මොකද්ද මේකේ තේරුම කියන එක. කුදාසයි කරා ඔනෙගායි ශිමස් කරා ඊළඟට නී නරිමස් කරා නිශිමස් කරා නුකිදේ කරා නුකිදේ එහෙම නැත්නම් නශිදේ නේ නැතුව කියන අදහස ඊළඟට අපි අන්තිමට කරා තෝ ඉව් මෙන්න මේ grammar points ටික කරලා තියෙන්නේ homework කරන්න මේ ටික practice කරන්න මේවා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන grammar points ඔයාලා එදිනෙදා කතා කරනකොට exam එකටත් එන grammar points සහ එදිනෙදා භාවිතා කරද්දී අපිට ගොඩක් වෙලාවට
ඕන වෙන ග්‍රැමර් පොයින්ට්. මේ ගා හොෂී දෙස් කරනකොට අපි කරානේ ඕ පාටිකල් එකත් එක්ක හොෂී ගත්තේ ඉමස් කියන ග්‍රැමර් පොයින්ට් එකයි. තව කෙනෙක්ට මොනා හරි ඕන වෙනවා කියන ග්‍රැමර් පොයින්ට් එකත් අපි කරලා තියෙනවා. හරි? ඕකේ. අපි ඊළඟට යමු ක්‍රියාපද භාවිතා කොට සරල වාක්‍ය ගොඩනගන්න. දැන් අපි ඉගෙන ගත්තේ මේ ඔක්කොම නවුන්ස් එක්කනේ ඉන්නේ නේ. මේ වෙනකන් කරලා තියෙන ග්‍රැමර් පොයින්ට් එක අපි කරේ නවුන්ස් එක්ක. හැබැයි දැන් අපි ඉගෙන ගන්නවා ක්‍රියාපදත් එක්ක කොහොමද අපි වාක්‍යක ව්‍යාකරණයක් ගොඩනගන්නේ කියලා. දැන් ඔයාලා මේ වෙනකන් දන්නේ ක්‍රියාපදවල තබෙමස් ගත්තොත් තබෙමසෙන් කියන වර නැගීමයි නැහැ කන්නේ නැහැ කියන එකයි. තබෙමස්තා තබෙමසෙන් දෙෂ්තානේ. මෙන්න මේ හතරනේ දන්නේ ටෙන්සස් ටිකනේ දන්නේ නේ. වෙන දෙයක් දන්නේ නැණි ක්‍රියාපදවල. වෙන දේවල් තියෙනවා. ඔය මස් කියන එක චේන්ජ් කරලා වෙන වෙන ග්‍රැමර් පොයින්ට්ස් හදන්න පුළුවන්. හරි? ඒවා හදන්න යන්න කලින් ඒ කියන්නේ ලොකු ලොකු ග්‍රැමර් පොයින්ට්ස් හදන්න යන්න කලින් පොඩි පොඩි ග්‍රැමර් පොයින්ට්ස් ටිකක් ඉගෙනගෙන ඉන්න ඕනේ. ඒ නිසා තමයි අපිට තියෙන්නේ සරල වාක්‍ය. ක්‍රියාපද පාවිච්චි කරලා හදන සරල වාක්‍ය ටිකක් ඉස්සලා ඉගෙනගෙන ඊළඟට තමයි අපි ඔය ලොකු ලොකු ග්‍රැමර් පොයින්ට්ස් වලට යන්නේ ක්‍රියාපදත් එක්ක. ඔයාලට මේ JFT එක්සෑම් එකේ තියෙන ලොකුම ලෙසන් එක තියෙන්නේ ක්‍රියාපදත් එක්කමයි. අපි තාම ඒකට ගියේ නැහැ. ඒකට යන්න ක්වෙස්චන්ස් එහෙම කරන්න ඕනේ. ප්‍රශ්නාර්ථ පද එහෙම ඉගෙනගෙන තමයි අපි අන්තිමට යන්නේ ක්‍රියාපද වලට. ක්‍රියාපද කරා කියන්නේ JFT ඉවරයි වගේ තමයි. හොඳේ. හැබැයි අද නෙමෙයි. අද ඉවර වෙන්නේ නැහැ. අද කරන්නේ අපි ක්‍රියාපද වල පොඩි කොටසක් විතරයි. හරි? ඕකේ. මේක පළවෙනි ග්‍රැමර් පොයින්ට් එක අපි යමු. ක්‍රියාපදේ මස් එක තමයි අපි මේ චේන්ජ් කරන්නේ. මස්. මස් දාන්නේ නැතුව මෂෝ කරනවා. අදහස වෙන්නේ මොකද්ද? ක්‍රියාපදයේ මස් ඉවත් කොට මෂෝ දැමීමෙන් මෙම ව්‍යාකරණය නිර්මාණය කරගත හැකි. මෙයින් අදහස් වන්නේ යම්කිසි ක්‍රියාවක් කරමු let's do කියන එක. තබේ මස් නම් කනවා. තබේ මෂෝ කමු අන්න. තබේ මස් කියන්නේ කනවා මස් එක චේන්ජ් කරොත් මෂෝ වලට ඒකේ අදහස කමු. ඉකිමස් කියන්නේ යනවා. ඉකිමෂෝ යමු. වෙන මොකුත් චේන්ජ් වෙන්නේ නැහැ. ක්‍රියාපදේ මස් එක අයින් වෙලා මෂෝ එකතු කරනවා විතරයි. පාටිකල්ස් ඒ විදිහටම තියෙනවා. ජපන් භාෂාව ඉගෙන ගන්නවා. නිහොන්ගෝ ඕ බෙන්කියෝ ශිමස්. ජපන් භාෂාව ඉගෙන ගමු. නිහොන්ගෝ බෙන්කියෝ ශිමෂෝ. හරි ලේසියිනේ. මස් එක මෂෝ කරනවා විතරයි. පාටිකල්ස් මොකුත් චේන්ජ් වෙන්නේ නැහැ. ලියමු බලන්න. හෙට යමදා මහතා සමග සාදයට යමු. පාඩම පටන් ගමු. පාඩම අවසන් කරමු. හෙට පාසල නිවාඩු දමමු. හරි. මොනවාද දන්නේ නැති වචන? පාඩමට අපි කියනවා ජුග්යෝ කියලා. පටන් ගන්නවා හජිමෙමස්. ඉවර කරනවා ඔවාරිමස්. පාඩම ජුග්යෝ මෙතනත්. ඊළඟට පාසල නිවාඩු දානවට අපි කියනවා යසුමිමස් කියලා නිවාඩු දානවා. පාසල ඔයාලා දන්නවා. පාසල නිවාඩු දානවා. යසුමිමස් කියන්නේ නිවාඩු දානවා. හරියට මේ වාක්‍ය හතර හදන්න බලන්න. දැන් මේක නම් ආය අනිත් ලෙසන්ස් වලට ඉන්න ඕනේ නැහැ. මේ අලුත් පාඩමක්. ඒ නිසා මේක හදන්න try කරන්න. කලින් ලෙසන්ස් වලට හිටියේ නැතත් කමක් නැහැ. ක්‍රියාපදේ මස් එක අයින් කරලා මෂෝ දාන එක තමයි මෙතනදී කරන්නේ. හැබැයි පාටිකල්ස් ටික මතක තියෙන්න ඕනේ. කොහොමද මේ වාක්‍ය කියන්නේ? වර්ඩ් ඕඩ් එක මතක තියෙන්න ඕනේ. වර්ඩ් ඕඩ් එකයි පාටිකල්ස් ඒ මතකයි නම් මේක කරන්න පුළුවන්. ඒ නිසා try කරලා බලන්න කොහොමද මේ වාක්‍ය හතර හදන්නේ කියලා. හරි? ඕකේ. හදමු. අදලා මට chat එකට ෆොටෝ එක දාන්න. ඕකේ? හයි.
අපි බලමු. හෙට යමදා මහතා සමග සාදයට යමු. හෙට නම් අෂ්ට යමදා මහතා සමග යමදා සන් සමග නම් තෝ අෂ්ට යමදා සන් තෝ පාති පාති ඒ ඉකිමෂෝ ඉකිමස් කියන එකට ඉකිමස් කිමස් කයිරිමස් අපි ඉගෙන ගත්තා ඒ කියන පාටිකල් එක තමයි එන්නේ ඒ ඉකිමස් කිමස් කයිරිමස් මීට අමතරව අපිට දාන්න පුළුවන් නී කියන පාටිකල් එකත් මේ ඉකිමස් කිමස් කයිරිමස් කියන ක්‍රියාපද තුනත් එක්ක ඒවා අමතක කරන්න එපා මෙතෙන්ට ඕ එහෙම දාලා තියෙනවා නම් චේන්ජ් කරගන්න මේකට එන්න ඕනේ ඒ එහෙම නැත්නම් නී අෂ්ත යමදසන්තෝ පාතේයේ ඉකිමෂෝ නැත්නම් පාතේනි ඉකිමෂෝ ඊළඟට පාඩම පටන් ගමු පාඩම ඔයා පටන් ගන්නෙ මොකද්ද පාඩම ජුග්යෝ මුලට එනවා ඕ පාටිකල් එකත් එක්ක ජුග්යෝ හජිමෙමෂෝ නේ ඊළඟට අපි මම ක්ලාස් එක ඉවර වෙනකොටත් ගොඩක් වෙලාවට කියනවා ඔහරිමෂෝ ඔන්න දැන් ඔයාලා ඉගෙන ගන්නවා මොකද්ද මං කියන්නේ කියලා ඔහරිමෂෝ ඉවර කරමු මෙන්න මේක ගොඩක් වෙලාවට අපි පාඩම අවසන් කරමු කියලා කියන්නේ නැහැ නිකම්ම කියනවා ඔහරිමෂෝ හජිමෙමෂෝ let's start පටන් ගමු හජිමෙමෂෝ ඉවර කරමු ඔහරිමෂෝ නෝ හයි ඔයාලා මෙතන ඔහරිමෂෝ කියලා ලියවත් කමන්නේ ජුග්යෝ ඔහරිමෂෝ කියලා ලියවත් ප්‍රශ්නයක් නැහැ හයි. ඊළඟට හෙට පාසල නිවාඩු දමමු. අපව හෙට අෂ්තා ගක්කෝ ඇදෙනවා ඕ ඊළඟට යසමි මෂෝ. මෙතෙන්ට ඕ පාටිකල් එක එන්නේ ගක්කෝ කියන්නේ ස්ථානයක් තමයි. හැබැයි අපි ස්ථානෙට යනවාවත් එහෙම මුකුත් කියන්නේ නැහනේ. ඇක්ෂන් එකක් වෙන්නේ නැහනේ. අපි කියන්නේ නිවාඩු දානවා. ඒ නිසා යසුමිමස් කියන එකත් එක්ක මොනාම හරි ගක්කෝ වෙන්න පුළුවන් කයිෂා වෙන්න පුළුවන් ඔයා කයිෂාකට යන්නේ නැතුව නිවාඩු දානවා වගේ කම්පැනි එකට නේ ජොබ් එකට යන්නේ නැතුව ඒ මොනවා වුණත් අනිවාර්යයෙන්ම ඕ ශිගොතෝ ඕ යසුමිමස් කියනවා ජොබ් එක නිවාඩු දානවා ගක්කෝ ඕ යසුමිමස් ඔයා ස්කූල් යන්නේ නැතුව නිවාඩු දානවා කයිෂා ඕ යසුමිමස් ඔයා කම්පැනි එකට යන්නේ නැතුව නිවාඩු දානවා ඔයානේ මේක කරන්නේ ඔයා තමයි නිවාඩු දාන්නේ ඒ නිසා ඕ පාටිකල් එක. ඒක අමතක කරන්න එපා. නී එහෙම දාන්න එපා. යසුමිමස් කියන එකට අනිවාර්යයෙන්ම අපි දාන්නේ ඕ කියන පාටිකල් එක. හරි? මේ තුන තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ශිගොතෝ, ගක්කෝ, කයිෂා. හයි. දැන් අපි මේ පාඩමේදී ඉගෙන ගත්තා මස් කියන එක මෂෝ කරගත්තොත් ඒකේ අදහස මු කරමු යමු නේ කමු බොමු නේ තබෙමෂෝ කමු නොමිමෂෝ බොමු ශවෝ අබිමෂෝ නාමු ශවෝ අබිමස් කියන්නේ නානවට ශවෝ අබිමෂෝ නාමු පීනමු ඔයෝගිමෂෝ ඔයෝගිමස් කියන්නේ පීනනවා ඔයෝගිමෂෝ පීනමු තමුණා තියෙන්නේ විසිකරමු සුතෙමෂෝ ගොමි ඕ සුතෙමෂෝ කුණු විසිකරමු තමුණාද ලියමු හිරගනාදෙ කකිමෂෝ හිරගනා වලින් ලියමු kanji වලින් ලියමු නම් kanji de kakimashou අන්න kanji de kakimasu කියන්නේ kanji වලින් ලියනවා kanji de kakimashou kanji වලින් ලියමු පාටිකල්ස් වල මොකුත් වෙනසක් වෙන්නේ නැහැ අර අන්තිමට එන මස් එක මෂෝ වෙනවා විතරයි වෙන්නේ පාටිකල්ස් ඒ විදිහටම එන්නේ kanji de kakimasu කියලා දැම්මේ අපි ලියන්න උදව්වක් විදිහට තමයි kanji පාවිච්චි කරන්නේ ඒ නිසා දේ පාටිකල් දැන් පාටිකල් මතක තියෙන්න ඕනේ. හරි? ඔන්න ඕක තමයි මෂෝ කියන ග්‍රැමර් පොයින්ට් එක. ඊළඟට අපි යනවා මසෙන්කා කියන ග්‍රැමර් පොයින්ට් එක ඉගෙන ගන්න. මේකත් හරි ලේසි. අර විදිහමයි. තබෙමස් කියන්නේ කනවනේ. තබෙමෂෝ කියන්නේ කමු. තබෙමසෙන්කා වුණොත් කමුද කියන අදහස. අපි නොමිමස් ගමු. නොමිමස් කියන්නේ බොනවා. නොමිමෂෝ බොමු. let's
හැබැයි නොමි මසෙන්කා වෙනකොට shall we බොමුද කියලා අහන්නේ. question එකක් අපි question marks දාන්න නැති නිසා ජපනීස් වලදී මුකුත් question mark එකක් දාන්න එපා. හැබැයි කා එනවනේ. අගට කා එන්නේ. ඔයාලා දන්නවනේ. අපි කා දාන්නේ සාමාන්‍යයෙන් question එකක් වෙනකොටනේ කා. හයි. තබෙමස් කනවා, තබෙමෂෝ කමු, තබෙමසෙන්කා කමුද ඊළඟට ඉකිමස් යනවා, ඉකිමෂෝ යමු, ඉකිමසෙන්කා යමුද පාටිකල්ස් මුකුත් වෙනසක් වෙන්නේ නැහැ කියලා මං කියවනේ. මේ අපි ඉගෙන ගන්න ග්‍රැමර් පොයින්ට්ස් වලදී පාටිකල්ස් වෙනස් වෙන්නේ නැහැ. ක්‍රියාපදේ තමයි වෙනස් වෙන්නේ. අර අපි මස් මසෙන් මස්තා මසෙන් දෙස්තා දාපු ක්‍රියාපද ටික චුට්ටක් අපි අලුත් ග්‍රැමර් පොයින්ට් එකකට චේන්ජ් කරගන්නවා. එතකොට තේරුමත් වෙනස් වෙනවා. හරි. බලන්න. අඟහරුවාදට රාමෙන් හදමුද? කයෝබිනි නියෙන්න ඕනේ නිශ්චිත කාලයක් අඟහරුවාද කියන්නේ. ඒ නිසා අපි නී දානවා. කයෝබිනි රාමෙන් ඕ තsukurimāsen ka? රාමෙන් හදනවට අපි කියනවා රාමෙන් ඕ tsukurimās. රාමෙන් හදමුද? රාමෙන් ඕ tsukurimāsen ka? ඔන්න. හයි. ඕකේ. මේකේ වාක්‍ය හතරක් තියෙනවා. අපි එක වාක්‍යයක් කරමු ක්ලාස් එකේදී ඉතුරු තුන ඔයාලා හෝම්වර්ක් එකක් විදියට කරන්න. අපි පළවෙනි වාක්‍යය එකට චිත්‍රපටියක් බලමුද? ඔයාලට අහන්න පුළුවන් නේ. එකට චිත්‍රපටියක් බලමුද? එකට කියන්නේ එකට එකතු වෙලා කියන අදහස. ජපනීස් වලින් අපි කියනවා ඉෂ්ෂොනි කියලා. ඉෂ්ෂොනි කියන්නේ එකට together කවුරුත් හරි එක්ක කා හරි එක්ක මොනවා හරි දෙයක් කරනවා නම් අපි කියනවා ඉෂ්ෂොනි කියලා. ඉෂ්ෂොනි තේරෙනවනේ? ඉෂ්ෂොනි. ඉෂ්ෂොනි කියන්නේ එකට වෙලාව නෙමෙයි අපි තව කෙනෙක් එක්ක මම පවුලත් එක්ක ගමට යනවා. නේ මගේ නංගිත් එක්ක එකට අපි එකතු වෙලා සරුංගලයක් හැදුවා. ඔන්න ඔය වගේ. together කියන අදහසෙන් අපි ඉෂ්ෂොනි පාවිච්චි කරනවා. මෙන්න මෙතෙන්ට දාන්න ඉෂ්ෂොනි එකට කියන එක. ඊළඟ වාක්‍ය තුන ඔයාලා හෝම්වර්ක් විදිහට කරන්න. දැන් ඔයාලා ලියන්න පටන් ගන්න එකට චිත්‍රපටයක් බලමුද කියන වාක්‍ය. මසෙන්කා වලින් ඉවර වෙන්න ඕනේ මොකද මේක ක්වෙස්චන් එකක්. බලමුද මසෙන්කා? හයි. මම ඔයාලට මේකේ ඉතුරු වාක්‍යවල අලුත් වචන ටික ලියන්නම්. කොයින් කියන්නේ පාක් එක. උද්‍යානයට අපි කියනවා කොයින් කියලා. ඇවිදිනවට කියනවා සන්පොෂිමස් කියලා. උද්‍යානයක වගේ ඇවිදිනවා ජොගින් කරනවට කියන්නේ සම්පොෂිමස්. හොඳයි. තව ක්‍රියාපදයක් තියෙනවා අරුකිමස් කියලා. ඔයාලා කැමති ක්‍රියාපදයක් පාවිච්චි කරන්න. අරුකිමස්. මේක වෝක්මයි ඇවිදිනවමයි. ඊළඟට ගමේ රෙස්ටෝරන්ට් එකෙන් කමුද? ගමේ රෙස්ටෝරන්ට් එක. රෙස්ටෝරන්ට් ගමට කියනවා අපි ඔයාලට ගමට කියන්න එක එක විදි තියෙනවා. ගමේ ගම කියද්දි අපි දැන් මුරා කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ෆුරුසතෝ කියලා ගන්න. ෆුරුසතෝ ගමුකෝ. ෆුරුසතෝනේ ගම විලේජ්. ඒ ගම එක අපි ඉපදුන ගම වගේ අදහසක් තමයි ෆුරුසතෝ කියන එකෙන් එන්නේ. රෙස්තෝරන් කතකන ඉතුරු ටික හරිනේ ව්‍යායාම කරනවට අපි කියනවා උන්දෝ ශිමස් කියලා. හයි. ඔන්න අමාරු වචන ටික දීලා තියෙන්නේ. දැනට ඔයාලා කරන්න ඕනේ පළවෙනි වාක්‍ය විතරක් ජපනීස් වලට හරවන එක. ඉතුරු තුන හෝම්වර්ක් විදිහට කරලා එවන්න මම චෙක් කරලා දාන්නම්. හයි. හරි. එකට චිත්‍රපටයක් බලමුද? ලියන්න බලන්න.
හරි අපි බලමුනේ. එකට චිත්‍රපටයක් බලමුද? එකට කියලා කියන්නේ ඉස්සොනිනේ. මේ ඉස්සොනි කියන එකේ නී කියන පාටිකල් එක ඕල්රෙඩි තියෙනවා. ඒ නිසා මෙතනින් එහාට ඔයාලා මුකුත් පාටිකල්ස් දාන්න ඕනේ නැහැ. අපි නිකම්ම කියාගෙන යනවා ඉස්සොනි ඒගාओ මිමසෙන්ක ඔන්න ඔහොම. හරි? අය ඉස්සොනි කියන එකට පස්සේ මුකුත් පාටිකල්ස් දාන්න එපා. දාන්නත් බෑනේ. වා පාටිකල් එක දාන්න බෑ. මොකද එකට කියන එක නෙමෙයි මේකේ කත්රු වෙන්නේ. මේකේ ටොපික් එක එකට නෙමෙයිනේ. නේ? වෙන ඕ පාටිකල් දාන්න. එහෙම මුකුත් අපිට දාන්න පුළුවන් පාටිකල් එකක් නෑ මෙතන. ඉස්සොනි ඉස්සෝ කියන්නේ වචනයක්. එකට කියන වචනේ ඒකට අපි නී පාටිකල් එක ඕල්රෙඩි දාලා තියෙන්නේ. සම්පූර්ණයෙන් අපි මේ කියවන්නෙම ඉස්සොනි කියලා. ඉස්සොනි ඒගාව මිමසෙන්ක. හයි. එකට චිත්‍රපටියක් බලමු. ඉතුරු වාක්‍ය තුන. උද්‍යානයේ ඇවිදිමුද? ගමේ රෙස්ටුරන්ට් එකෙන් කමුද? උදේ 6:30ට ව්‍යායාම කරමුද? මේ වගේ මේ වාක්‍ය ලියනකොට ඔයාලට ලේසිම පාර්ට් එක වෙන්නේ ওই මසෙන්කා දාන එක. අමාරු වෙන්නේ මොනවද? පාටිකල්ස්. උද්‍යානයේ ඇවිදිනවා. යම්කිසි ස්ථානයක ක්‍රියාවක් කරනවා. ගමේ රෙස්ටුරන්ට් එක. ගමේ රෙස්ටුරන්ට් එක. එතකොට මේ රෙස්ටුරන්ට් එක අයිති ගමට පාටිකල්ස්. උදේ 6:30ට නිශ්චිත වේලාවක් පාටිකල්ස්. පාටිකල්ස් තමයි මේ වාක්‍ය තුනේ ගොඩක් වැදගත් වෙන්නේ. අමාරු වෙන්නේ ඒ ටික. හරියට ඔයාලා හෝම්වර්ක් කරනකොට ඒ ගැන හිතලා කරන්න. මසෙන්කා නම් ලේසියිනේ. ක්‍රියාපදේ තියෙනවා නම් ඒකට මසෙන්කා දානවා. හයි. ඕකේ. අපි ඊළඟ ග්‍රැමර් පොයින්ට් එකට යමු. දැන් අපි කරා මෂෝ. මෂෝ කියන්නේ කරමු. මසෙන්කා කරමුද. ඊළඟට තියෙනවා මෂෝකා. මෂෝකා කියලා කියන්නේ ගොඩාක් වෙලාවට එක්සෑම් එකට එන ග්‍රැමර් පොයින්ට් එකක් මේ. මෂෝකා කියන්නේ මම මේක ඔයා වෙනුවෙන් කරලා දෙන්නද? මම ඔයාට උදව් කරන්නද කියන එක. May I, shall I කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. අන්න ඕක තමයි මෂෝකා. මේකට හැම ක්‍රියාපදයෙන් භාවිතා කරන්න හරි අමාරුයි. අපිට නිතර භාවිතා කරන ක්‍රියාපද කීපයක් තියෙනවා. එකක් තෙත්සුදයි මස්. ෂිමස් නෙමෙයි මේක ෂී කපා ගන්න. තෙත්සුදයි මස්. තෙත්සුදයි මස් කියන්නේ උදව් කරනවා. මං ඔයාට උදව් කරන්නද? තෙත්සුදයි මෂෝකා. අන්න එහෙම. ඉස්සරහින් ලියාගන්න උදව් කරන්නද? තෙත්සුදයි මෂෝකා. උදව් කරන්නද මං ඔයාට? තෙත්සුදයි මෂෝකා. නිකම් ඔය ක්‍රියාපදේ විතරක් කියන්න පුළුවන්. ඊළඟට කවුරු හරි දැන් මගේ බෑග් එක බලමු. මගේ බෑග් එක නම් එච්චරම බර නෑ. හැබැයි බර බෑග් එකක් කවුරු හරි අරන් යනවා කියලා හිතන්නකෝ. ඔය අහනවා මම ඕක ඔයාට අරගෙන ගිහිල්ලා දෙන්නද? මම උස්සගෙන යන්නද? උස්සගෙන යනවට අපි කියනවා කැරි. උස්සගෙන යනවට කියනවා මොචිමස් කියලා. මොචිමස්. උස්සගෙන යන්නද? මොචි මෂෝකා. හයි. රසායනසන් කියන්න බලන්න ණයට දෙනවට අපි කියන්නේ කෂිමස් කියලා. හැබැයි එක්කෙනකින් අහනවා දැන් එයාට සල්ලි නෑ වගේ. එතකොට මං එක්කෙනකින් අහනවා ඔයාට ණයට දෙන්නද? කොහමද අහන්නේ? ඔයාට ණයට දෙන්නද? කශිමසෝකා very good. කෂිමෂෝකා. හයි. කෂිමෂෝකා. සල්ලි විතරක් නෙමෙයි කෂිමෂෝකා කියලා අපිට කියන්න පුළුවන්. හිතන්නකෝ එක්කෙනෙක් වැස්ස තෙමි තෙමි යනවා. ඔයා ගාව කුඩයක් තියෙනවා. ඔයා කුඩේ දික් කළා කෂිමෂෝකා. මේක දෙන්නද ඔයාට? කෂිමෂෝකා. අන්න. ඊළඟට කවුරු හරි ජනේලයක් අරින්න හදනවා ඕපන් කරන්න හදනවා බෑ. ඔයා ගිහිල්ලා මොකද්ද කියන්නේ? මං ඕක ඕපන් කරන්නද ඔයා වෙනුවෙන්? මොකද්ද කියන්නේ? මොකද්ද? අකේ මෂෝකා. අකේ මෂෝකා වහන්නද? ශිමෙමස් කියන්නේ වහනවට වහන්නද? ශිමෙමෂෝකා. ඊළඟ වාක්‍යය. ඊළඟ ක්‍රියාපදේ ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරනවා ෆොටෝ එකක් ගන්නවා. ශෂින් ඕ තොරිමස් කියලා කියනවා අපි ෆොටෝ එකක් ගන්නවා. ශෂින් කියන්නේ ෆොටෝ එක. කොහොමද අහන්නේ? ඔයාගේ ෆොටෝ එකක් ගන්නද? තොරිමෂෝකා. තොරිමෂෝකා. ඔන්න. ගන්නවට කියනවා ක්ලික් කරනවට කියනවා තොරිමස්. මං ෆොටෝ එකක් ගන්නද?
තොරිමෂෝකා ඔන්න ඔය වගේ. අපි කෙනෙක්ට උදව්වක් විදිහට දෙයක් කරලා දෙනකොට මම මේක කරන්නද කියලා අහන්න අපි මෂෝකා කියන ග්‍රැමර් පොයින්ට් එක පාවිච්චි කරනවා. හරි? දැන් මේ ටික ලියා ගන්න. හරි? මේ ටික ලියා ගන්න අනිවාර්යෙන් මස් එක මෂෝකා වෙනවා. මෂෝ නෙමෙයි මෂෝකා. තෙත්සුදයි මෂෝ කියන්නේ උදව් කරමු. තෙත්සුදයි මසෙන්කා තෙත්සුදයි මසෙන්කා කියලා කිව්වොත් උදව් කරමුද? තෙත්සුදයි මෂෝකා උදව් කරන්නද? බලන්නකෝ. පොඩි අකුරයි දෙකයි එහෙට මෙහෙට වෙන්නේ. හැබැයි සම්පූර්ණ තේරුම වෙනස් වෙනවා. හරි? ඔන්න තියෙන අපේ වාක්‍ය. මම පින්තූරයක් ගන්නද? ශෂින් තොරිමෂෝකා නේ? ඔයාලා දැන් හිතන්නකෝ තනියම එක්කෙනෙක් ෆොටෝ එකක් ගහන්න හදනවා හරි අමාරුයි වගේ යාට. ඔයා ළඟට ගිහිල්ලා සුයිමසෙන් ශෂින් තොරිමෂෝකා නේ? එක්ස්කියුස් මී මම ඔයාගේ ෆොටෝ එකක් ගන්නද? නේ? ඔයාට ෆොටෝ එක ගන්න මම උදව් කරන්නද? ශෂින් තොරිමෂෝකා එහෙම. උදව් කරන්නද? තෙත්සුදයි මෂෝකා තෙත්සුදයි මෂෝකා උදව් කරන්නද? හරි. මේකේ වාක්‍ය හතරක් තියෙනවා මේකේ. පළවෙනි වාක්‍යය අපි ලියමු. මම බෑගය උස්සගෙන යන්නද? බෑග් එකට කියනවා කබන්. උස්සගෙන යනවට කියනවා මොචිමස්. පාටිකල්ස් හරියට දාන්න. ඉතුරු වාක්‍ය තුන ඔයාලා හෝම්වර්ක් එකක් විදියට කරන්න. දොරට කියනවා දොවා. අමාරු වචන ටික මම ලියන්න. ජනේලය මදෝ නේ. හයි. ඊළඟට සිතියම චිසු. පෙන්නනවට කියනවා මිසෙමස් කියලා. සිතියම පෙන්වන්නද චිසු මිසෙමස් කියන්නේ පෙන්වනවා. වහනවා කියන එක නම් ඔයාලට මෙතන දීලා තියෙනවා ජනේලේ වහනවා දොර විවෘත කරනවා ඒ ටික තියෙනවා. ඔයාලා දැන් ලියන වාක්‍ය මම බෑගය උස්සගෙන යන්නද? කැරීනේ උස්සගෙන යනවා මොචිමස්. හයි ඕකේ. ලියන්න බලන්න. මේවා හරි ලේසි ග්‍රැමර් පොයින්ට්ස් මම ඒකයි චුට්ටක් ඉක්මනට යන්නේ. මොනවා හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අහන්න. හරි. අපි බලමු පළවෙනි වාක්‍ය. මම බෑගය උස්සගෙන යන්නද? නේ? දැන් මෙතන මම කියන එක කියන්න ඕනේ නැහැ. වතාශිවා මම ඔයාලට හැම වෙලෙම කියනවානේ. ඔය වතාශිවා කියන වචනේ ජපනීස් වලදී වැඩිපුර පාවිච්චි කරන්නේ නැහැ. අපි නිකම්ම කියනවා බෑග් එක උස්සගෙන යන්නද? කබන් ඕ මොකද කියන්නේ? මොචිමාෂෝකා. ඔන්න. කබන් ඕ මොචිමාෂෝකා. අනිත් එකත් එහෙමයි. දොර විවෘත කරන්නද? ජනේලය වහන්නද? සිතියම පෙන්වන්නද? ඔහොම ලියන්න. වතශිවා දාන්න එපා. අපි සිංහලෙන් වුණත් කෙනෙක්ගෙන් අහන්නේ නැහනේ මම බෑග් එක උස්සගෙන යන්නද කියලා අපි නෝමලි ඒක අහන්නේ නැහනේ ටිකක් වියර්ඩ් වගේනේ එහෙම අහනකොට. බෑග් එක උස්සගෙන යන්නද? ඔයාට උදව් කරන්නද? එහෙමනේ අපි සිංහලෙන් අහන්නේ. ජපනීස් වලත් එහෙමයි. 手伝いましょうか 写真を撮りましょうか පින්තූරයක් ගන්නද ඔයාගේ? කබන්を持ちましょうか
බෑග් එක උස්සගෙන යන්නද ඔයාගේ? ඔන්න ඔය වගේ. වතශිවා දාන්නේ නැහැ. ඔයාලා කතා කරනකොට වුණත් උපරිම try කරන්න එකපාරක් වතශිවා කියලා කිව්වට පස්සේ ආපහු වතශිවා පාවිච්චි කරන්නේ නැතුව ඉන්න. හරි? එතකොට ටිකක් අර ඔයා ටිකක් ලැන්ග්වේජ් එක දන්නේ නැතුව කතා කරනවා වගේ වතශිවා කියන එක නිතර කියන්න ගියොත්. හරි? ඕකේ. අපි දැන් ඉගෙන ගත්තා මෂෝ, මසෙන්කා, මෂෝකා. ඊළඟට තියෙනවා තයි දෙස් අවශ්‍යම වෙන ග්‍රැමර් පොයින්ට් එකක් තමයි මේ තයි. තයි දෙස් හැබැයි ඔන්න දැන් අර මස් තබෙමස් කියලා තියෙන අපේ ක්‍රියාපදේ මස් එක අයින් කරලා තබේ වලට එකතු කරනවා තයි දෙස්. තබේ තයි දෙස්. තයි කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරන්න ඕනේ කියන ග්‍රැමර් පොයින්ට් එක. අපි මීට කලින් ක්ලාස් එකේ ඉගෙන ගත්තානේ හොෂීදෙස්. හොෂීදෙස් කියලා කියන්නේ නවුන් එකත් එක්ක එනවා ගා පාටිකල් එකයි හොෂීදෙස්. මොකද්ද රසායනසන් නවුන් එකත් එක්ක ගා ඇවිල්ලා හොෂීදෙස් ආවොත් තේරුම? හොෂි අවශ්‍යයි වමනයි very good. එතකොට සුෂි ගා හොෂීදෙස් වෙනකොට සුෂීෝනේ සුෂි ඕනේ. හරි. අපි ওই නවුන් එකත් එක්ක හොෂීදෙස් කියන්නේ මොන හරි දෙයක් ඕනේ කියලානේ. හැබැයි තයි දෙස් එනකොට අපිට කියන්න පුළුවන් සුෂි කන්න ඕනේ. අන්න. යම්කිසි ක්‍රියාවක් කිරීමට අවශ්‍යයි කියලා කියන්න යම්කිසි ක්‍රියාවක් කරන්න ඕනේ කියලා කියන්න අපි මස් අයින් කරලා තයි දෙස් දානවා. සුෂි කන්න ඕනේ කියලා කොහොමද කියන්නේ එහෙනම් රසාංජනසන්? සුෂි කන්න ඕනේ? සුෂීගා හ්ම්. තබේ දෙස් තබෙතයි දෙස්. ගා වෙන්නේ නැහැ. සුෂි ගා තබෙතයි දෙස් නෙමෙයි. සුෂි කනවට අපි මොකද දාන පාටිකල් එක? සුෂි කනවා කියලා කොහොමද කියන්නේ? ගා නෙමෙයිනේ අපි කියන්නේ. සුෂි කනවා මං කියවනේ මේ අපි අද ඉගෙන ගන්න ග්‍රැමර් පොයින්ට්ස් වලදී පාටිකල්ස් වෙනස් වෙන්නේ නැහැ. සුෂි කනවා නම් කොහොමද කියන්නේ? ඕ හයි. සුෂි ඕ තබෙතයි දෙස්. පාටිකල් එකේ වෙනසක් වෙන්න තබේ මස් එක චේන්ජ් කරනවා. තබෙතයි දෙස්. නේ? තබෙතයි දෙස්. දැන් සුෂි ගා හොෂී දෙස් කිව්වොත් මට සුෂි ඕනේ. සුෂි ඕ තබෙතයි දෙස් කිව්වොත් මට සුෂි කන්න ඕනේ. යම්කිසි නාමපදයක් අපිට ඕනේ නම් දෙයක් ඕනේ නම් අපි හොෂී දෙස් පාවිච්චි කරනවා. අපිට මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා කියනවා නම් තයි දෙස් පාවිච්චි කරනවා. හරි. මේක ඇත්තටම මට ඕනේ කියලා කියද්දි තමයි අපි පාවිච්චි කරන්නේ තයි දෙස් කියන එක. හොඳේ. වෙන කෙනෙක්ට ඕනේ දේවල් අපි දන්නේ නැහැනේ. වෙන කෙනෙක්ට ඕනේ දේවල් කියන්න බෑ. ඒකට වෙනම ග්‍රැමර් පොයින්ට් එකක් තියෙනවා තගත්තේමස් කියලා. අපිට ඒක දැම්ම ඉගෙන ගන්න ඕනේ නැහැ ඉස්සරහට හම්බෙයි. අර අපි හොෂි වල හොෂි ගත්තේමස් ඉගෙන ගත්ත යන්නේ වගේ. අපි දැනට ඉගෙන ගමු තයි. ඔයාලට එක්සෑම් එකට එන්නෙත් තයි දෙස්. හරි? ලියන්න බලන්න මේ ටික. යන්න ඕනේ. බලන්න ඕනේ. ලියන්න ඕනේ. යනවට ඉකිමස්, බලනවා මිමස්, ලියනවා කකිමස්. ලියන්න බලන්න. යන්න ඕනේ, බලන්න ඕනේ, ලියන්න ඕනේ. හයි. ලියන්න. මස් එක අයින් කරලා නිකම්ම මේ තයි දෙස් එකතු කරනවා. හරි ලේසි. මතක තමා තියාගන්න ඕනේ. හොඳයි. ඕකේ.
යන්න ඕනේ කියලා අපි කියන්නේ කොහොමද? යනවට ඉකිමස් නම් යන්න ඕනේ ඉකිතයි දෙස්. මස් අයින් කරා තයි දෙස් එකතු කරා. බලනවට කියන්නේ මිමස්. බලන්න ඕනේ නම් මිතයි දෙස්. නේ ඔයාලට ප්‍රශ්නයක් එහෙම අහනකොට ඇයි ඔයා ජපානට යන්නේ කියලා අහනකොට කියන්න පුළුවන් නේ සකුරා ඕ මිතයි දෙස්. මට සකුරා මල බලන්න ඕනේ. සකුරා ඕ මිතයි දෙස්. නේ ඔය වගේ කියන්න පුළුවන්. එහෙම කියන තරමට හොඳයි. දැන් මේ ඉගෙන ගන්න grammar points ඔයාලා ජපනීස් ඇත් එක්ක කතා කරනකොට, ඔයාලා ඉන්ටර්විව් ෆේස් කරනකොට, ජපාන ගිහලා වැඩ කරනකොට නිතරම පාවිච්චි කරන්න වෙන grammar points මේ. හයි. ලියන්න ඕනේ කකිමස් ලියනවා. ලියන්න ඕනේ නම් කකිතයි දෙස්. දැන් මේ තයි දෙස් කියන එකේ පොඩි විශේෂ දෙයක් තියෙනවා. ඒක අපි ඉගෙන ගන්න ඕනේ. තයි දෙස් කියලා කියන්නේ ඊ විශේෂණයක්. හරි? හොෂී වගේමයි. අපි හොෂී ඉස්සලා බලමු. හොෂී දෙස්. හොෂී දෙස් කියන්නේ අවශ්‍යයි. ඕනේ කියන අදහසනේ. මට කියන්න බලන්න රසාංජන සන් ඕනේ නැහැ කියලා කොහොමද කියන්නේ? මේකේ නැත යන අර්ථය. මේක ඊ විශේෂණ පදයක්. මොකද්ද? ඕනේ නැහැ කියලා කොහොමද කියන්නේ? ඊ එක අයින් කරලා මොකද්ද අපි එකතු කරන්නේ? ඊ අයින් කරලා කුණයි එකතු කරනවා. හොෂි කුණයි දෙස්. මතකද? ඕන වුණා කියලා කොහොමද කියන්නේ කියලා? අතීත කාලේ. හොෂි ඒකත් එහෙමයි. ඊ අයින් කත්තා. කරලා කත්තා very good. හොෂි කත්තා දෙස්. දෙස් එක ඒ විදිහටම තියෙනවා. හොෂි කත්තා දෙස්. අන්තිම එක ඕන උනේ නැහැ. හොෂි උණ. very good. කුණා කත්තා දෙස්. ඔන්න ඕක මේක මේ ඊ විශේෂණ දැන් අපි කොහේ ඊ විශේෂණයක් ඉගෙන ගත්තත් මේකේ වෙනසක් වෙන්නේ නැහැ. ග්‍රැමර් එකේ වෙනසක් වෙන්නේ නැහැ. තයි දෙස් කියන්නේත් ඊ විශේෂණයක්මයි. දැන් අපි තබෙතයි දෙස් කියලා කියන්නේ කන්න ඕනේනේ. කන්න ඕන වුණා නම් තබෙතා කන්න ඕනේ නැත්නම් තබෙතා කුණායි දෙස්. ඊ විශේෂණයක් නිසා තයි කියන එක දැන් මෙතන පටල ගන්න එපා. තබෙමස් කියන එකේ නැත යන අර්ථය තබෙමස්ෙන්. අතීත කාලයේ තබෙමස්තා කෑවා. තබෙමසෙන් දෙෂ්ඨ වෙනවා කෑවේ නැහැ කියලා කියන්නේ. සිංහලෙන් කියන්න පුළුවන් බලමු පෙනේද බලමු. කනවා කන්නේ නැහැ කෑවා කෑවේ නැහැ. හරි? පේන්නේ නැහනේ. හරි. හරි. තබෙමස් කියන්නේ කනවා. තබෙමසෙන් කන්නේ නැහැ. තබෙමස්ට කෑවා. තබෙමසෙන් දෙෂ්ට කෑවේ නැහැ. දැන් ඒක පටල ගන්න එපා. ඒක මම මේ හරියෙන් තියන්න. ඕකේ? මෙහෙම. සිංහල වලට පේන්නේ නැති වෙයි. දැන් මම මෙහෙම ටච් කරගෙන ඉන්නකොට විතරයි පේන්නේ. ඊට පස්සේ පේන්නේ නැහැ. හැබැයි ඔයාලා තේරුම් ගන්න තබෙමස් වල වරණැගීම ටෙන්සස් මේ විදිහට තමයි එන්නේ. හැබැයි දැන් අපි මෙතන කතා කරන්නේ තබෙමස් නෙමෙයිනේ. තබෙතයි දෙස්. තයි කියලා කියන්නේ ඊ විශේෂණයක්. තබේ වලට තයි එකතු කරපු ගමන් මෙයා ඊ විශේෂණයක් බවට පත් වෙනවා. එහෙනම් තබෙතයි තබෙතකුණයි වෙනවා. ඊළඟට කොහමද එන්නේ? කන්න ඕනේ වුණා. අතීත කාලේ තබේ තයි එකේ ඊ අයින් කරලා කත්තා. කත්තා. තබෙතකත්තා දෙස්. අන්තිමේ කොහමද එන්නේ? කන්න ඕන උනේ නැහැ. කුණ කත්තා. තබෙතකුණකත්තා කත්තා. දෙස්. හයි. දැන් මෙතන තබෙකුණකත්තා කියලා කියන්නේ තබෙතයි වල ඊ එක තමයි අපි අයින් කරන්නේ. ඊ විතරයි අයින් කරන්නේ. එතකොට තා ඒ විදිහටම තියෙනවා. යන්න ඕනේ නැහැ. ඉකිතකුණයි. යන්න ඕනේ වුණා. ඉකිතකත්තා. යන්න ඕන උනේ නැහැ. ඉකිතකුණකත්තා. ඊ විශේෂණ වලමයි මම මේක චුට්ටක් ලියා ගන්නකෝ ඔයාලගේ පොතේ ඉඳ තියෙන තැනක. මොන වෙනසත් බලා ගන්න.
මම මේ අ, ක්‍රියාපදේ එන හැටි රතු විදිහට තියන්නම් රෙඩ් කලර් එකෙන්. ඊළඟට ඔයාලට හරියට තයි එක හැදෙන හැටි කොළ පාටින් තියලා තියෙනවා. ඒක හැදෙන්නේ මෙන්න මේ හොෂි. හොෂි වගේමයි. අපි කියනකොට උදාහරණයක් දැන් ඔයාලා ලියා ගන්න හොඳේ. මම මේ කියන එක අහන ගමන්ම ලියා ගන්න. අපි උදාහරණයක් විදිහට කියමු මට ජූස් බොන්න ඕනේ කියලා. ජූස් වෝ නොමිතයි දෙස්. මම අපව කියනවා මට ජූස් බොන්න ඕනේ නෑ. ජූස් වෝ නොමිතකුනයි දෙස්. ජූස් වෝ නොමිතකුනයි දෙස්. අය කියන මට ජූස් බොන්න ඕනේ වුණා. මට ඒ වෙලාවේ ජූස් බොන්න ඕනේ වුණා. ජූස් වෝ නොමිතකත්තා දෙස්. අය කියනවා මට ජූස් බොන්න ඕන උනේ නැහැ. ජූස් වෝ නොමිතකුනකත්තා දෙස්. ඊ විශේෂණ විදිහටම මේකත් අපිට ටෙන්සස් වලට හරවන්න පුළුවන්. මේක වැදගත්. මේක එක්සෑම් එකට එන්නත් පුළුවන් මේ තයි දෙස් කියන එකේ මේ පැත්ත නේ ටෙන්සස් පැත්ත. ඒ නිසා අනිවාර්යයෙන් මේක ඔයාලා ලියා ගන්න මෙන්න මේ තියෙන ඉඩ තියෙන විදිහට ලියා ගන්න මෙතනින්. හොෂී දෙස් ඊ විශේෂණ විදිහටම තමයි තයි දෙස් කියන එක වර නැගෙන්නේ. අපිට දැන් ඔයාලට කන්ෆියුස් වෙනවා නම් වෙන්නේ මෙතන ක්‍රියාපදයක් තියෙන නිසා. හැබැයි මස් නැහැනේ. මස් ආවොත් තමයි මෙන්න මේ විදිහට වර නැගෙන්නේ. මස්, මසෙන්, මස්තා, මසෙන් දෙෂ්තා. ওই විදිහට හැදෙන්නේ. මස් නැති නිසා මෙයා තවදුරටත් ක්‍රියාපදයක් වෙන්නේ නැහැ. එයා ඊ විශේෂණයක්. තබෙතයි ඊ විශේෂණය. හැබැයි පාටිකල්ස් වල වෙනසක් වෙන්නේ නැහැ. මට ජපානයට යන්න ඕනේ. නිහොන් ඒ ඉකිතයි දෙස්. මට ජපානයට යන්න ඕනේ නෑ. නිහොන් ඒ ඉකිතක්කුනායි දෙස්. නොය වගේ. මේකත් ලියාගෙන පළවෙනි වාක්‍ය ලියන්නකෝ. මට යහළුවව හමු වෙන්න ඕනේ. යාළුවා තොමොදාචි හම්බෙනවට කියනවා අයිමස් කියලා. හම්බෙනවා කියන එක අපි අනිවාර්යයෙන්ම දාන්නේ නී කියන පාටිකල් එක අයිමස් එකත් එක්ක ලියන්න බලන්න. පළවෙනි වාක්‍ය විතරයි ලියන්න. හොඳේ. මට යාළුවව හම්බෙන්න ඕනේ. හයි. මේක ලියාගෙන ලියන්න. මේ ටෙන්සස් එක තබෙතයි වල මේ විදිහටම ලියාගෙන මට යාළුවව හම්බෙන්න ඕනේ කියන වාක්‍ය ලියන්න. හයි. අද අපි ග්‍රැමර් පොයින්ට්ස් 5ක් කරලා ඉවර කරමු ක්ලාස් එක. අපි දැනට 4ක් කරා. මෂෝ, මෂෝකා, මසෙන්කා ඊළඟට තයි. අපි තව එක ග්‍රැමර් පොයින්ට් එකක් කරලා ඉවර කරමු. හරි. මොන හරි තේරෙන්නේ නැත්නම් තියෙනවනම් අහන්න. ඕකේ. හයි. පළවෙනි වාක්‍ය ලියන්න.
හයි අපි බලමු. මට යාළුවව හම්බෙන්න ඕනේ. යාළුවා මට කියන එක අපි නෝමලි කියන්නේ නෑනේ. තොමෝදාචි ni අයිමස් කියන එකේ අපි අයි තයි දෙස් කියලා දානවා. ඒ වගේනේ. තොමෝදාචි ni අයි තයි දෙස්. මට යාළුවව හමු වෙන්න ඕනේ. තොමෝදාචි ni අයි තයි දෙස්. අයිමස් කියන එකට හැම වෙලෙම නී පාටිකල් එක එන්නේ. මම ඔයාලට මේක දීලා තියෙනවා නී පාටිකල් එක කරනකොට අපි ඉගෙන ගත්තානේ. නී එන විශේෂ ක්‍රියාපද කියලා. එතන තියෙනවා අයිමස්. හරි? දැන් තයි ආවා කියලා පාටිකල් එකේ වෙනසක් වෙන්නේ නැහැ. තයි කියන්නේ ඊ විශේෂණයක් තමයි. හැබැයි එයාට කලින් තියෙන ක්‍රියාපදයක් කෑල්ලක්නේ. අයි කියන්නේ. එතකොට අයි ක්‍රියාපදයට ගැලපෙන විදිහට තමයි අපි පාටිකල් එක දාන්න ඕනේ. හැබැයි තයි වල වෙනසක් කරනවා නම් ඒක දාන්නේ ඊ විශේෂණ විදියට. තයි, තකුණයි, තකත්තා, තකුණා කත්තා කියලා. දැන් ඔයාලට ඔක හදන්න තියෙනවා මෙතන. මට තෙම්පුරා කන්න ඕනේ නැහැ. මට අලුත් සපත්තු මිලදී ගන්න ඕන උනේ නැහැ. මට මුහුදේ පීනන්න ඕනේ. මේක හොම්වර්ක් එකක් විදියට කරන්න. තෙම්පුරා කියලා කියන්නේ ජපනිස් කෑමක්. තෙන්පුරා ජපනිස් කෑමක් ඔයාලට ජපන් ගියහමත් කන්න හම්බෙයි. මොනවාද මේ අර ඉස්සෝ හැම බැදලා තියෙනවා. ඒවා තමයි තෙම්පුරා කියන්නේ ඉස්සෝ එළවලු වර්ග බැදලා තියෙනවා. ඒවට තමයි තෙම්පුරා කියලා කියන්නේ. උදොන් එක්ක එහෙම ගොඩක් කනවා තෙම්පුරා. හරි? ඕකේ. මේ තුන හෝම්වර්ක් එකක් විදිහට කරන්න. මුහුදට කියනවා උමි කියලා. පීනනවා නම් ඔයාලා දන්නවනේ. verb list එකේ තිබුණා ඔයෝගිමස්. අනිත් ඒවා දන්නවා. ඔක්කොම දන්නවා. අමාරු වචන දැන් අලුතෙන් හම්බෙන වචන පාඩම් කරගෙන වෙන කොයි හරි ලියලා පාඩම් කරගෙන යන්න. ඕකේ? හයි. අපි තව එක ග්‍රැමර් පොයින්ට් එකක් අද කරමු. මේ වෙනකොට අපි කරලා තියෙන්නේ මෂෝ, මසෙන්කා, මෂෝකා, හයිදෙස්. මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා කියත් තමයි අපි හයිදෙස් පාවිච්චි කරන්නේ. මොන හරි දෙයක් ඕනේ නම් නේ. එම්පිට්සුගා හොෂීදෙස්. මට පැන්සලක් ඕනේ. එම්පිට්සුගා හොෂීදෙස්. මට පැන්සලක් මිලදී ගන්න ඕනේ. එම්පිට්සු ඕ කයිතයි දෙස්. එම්පිට්සු ඕ කයිතයි දෙස්. කයිමස් කියන්නේ මිලදී ගන්නවා. කයිතයි දෙස් මිලදී ගන්න ඕනේ. හයි. දෙස් වලින් ඉවර වෙන්නේ ක්‍රියාපදයක් වුණාට. හයි. ඊළඟට තියෙනවා ගොඩාක් ලේසි ග්‍රැමර් පොයින්ට් එකක් යසුයි දෙස්. යසුයි කියන එකේ තේරුම මොකද්ද? කාටද මතක? යසුයි. මේකත් විශේෂණ පදයක්. ඊ විශේෂණ එකක්මයි යසුයි. යසුයි තකයි වල විරුද්ධාර්ථය. තකයි කියන්නේ මිල අධිකයි. යසුයි කියන්නේ ලාභයි කියන එකනේ. ලාභයි. හැබැයි දැන් මෙතන අදහස ලාභයි නෙමෙයි. යසුයි කියන එක අපි normally පාවිච්චි කරොත් අපි කියනවා කුත්සු ගා යසුයි දෙස්. සපත්තු ලාභයි. කුත්සු වා එහෙම නැත්නම් ගා යසුයි දෙස්. හැබැයි අපි කිව්වොත් ක්‍රියාපදයකුත් එක්ක යසුයි. තබේ මස් අයින් කරලා තබේ මස් වල මස් අයින් කරලා තබේ යසුයි දෙස් කියලා කිව්වොත් මේකේ අදහස තමයි කණ්ඩ ලේසි කන්න පහසුයි කියන අදහස. මොන හරි ක්‍රියාවක් කරන්න හරි ලේසි කියන අදහස තමයි මේකෙන් එන්නේ. කනවා තබෙමස් තබේ යසුයි දෙස් කියන්නේ කණ්ඩ ලේසි. දැන් ඔයාලා හිතන්නකෝ ඉදුණ අඹයක් ගන්නවා කියලා. ගොඩක් හොඳට ඉදිලා. දැන් මේක නම් තබේ යසුයි. ඉදිච්ච නැති අමු අඹයක් අපිට කන්න අමාරුයිනේ නේ. ඒකටත් වෙනම ග්‍රැමර් පොයින්ට් එකක් තියෙනවා. අපි ඊළඟට ඉගෙන ගන්නවා ඒක. හරි? කන්න පහසුයි නම් තබේ යසුයි. කන්න ලේසි. බොන්න ලේසි. මොන හරි ගොඩක් සැර නැතිනේ අපි. සැර අපි මෙහෙම ගමු. උණු වතුර එකක් තියෙනවා. උණු වතුර එක බොන්න අමාරුයි. හැබැයි ඒක චුට්ටක් අපි කූල් කරලා ගත්තාම නොමි යසුයි. බොන්න ලේසි. නොමි යසුයි දෙස්. හරි? දැන් මේ තියෙනවා ඇය සමග කතා කරන්න හරි පහසුයි. එයත් එක්ක කතා කරන්න හරි ලේසි. එයා හොඳට තේරුම් ගන්නවා මාව. හරි කතා කරන්න ලේසි. කතා කරනවට කියනවා හනෂිමස්. කතා කරන්න ලේසි නම් අනාශි යසුයි. දෙස්. ඔයෝගිමස් කියනවා පීනනවා. කියන්න බලන්න එහෙනම් පීනන්න ලේසි.
අසංජනසන් කියන්න බලන්න ඔයෝගී මස් කියන්නේ පීනනවා. පීනන්න ලේසි නම් කොහොමද එන්නේ වාක්‍ය? පීනන්න ලේසි. masih ම්? ඇහෙන්නේ මස් එක අයින් කරලා ඒ වෙනුවට අපි දානවා යසුයි දෙස්. yogi yasui des. හායි very good. ඔයෝගී යසුයි දෙස්. ඔය දැන් අපේ ලංකාවේ තියෙන සමහර වැව්නේ ගොඩක් ගැඹුරු නැති වැව් වල එහෙම හරි ලේසි පීනන්න. වතුර ගොඩාක් සැර නැති වැව් වල ඔයෝගී යසුයි දෙස්. තව එකක් ගමු. කකිමස්. කකිමස් කියන්නේ ලියනවා. ලියන්න ලේසි කියලා කොහොමද කියන්නේ? ලියන්න ලේසි. හිරගන එහෙම හරි ලේසි ලියන්න. Kaki yasui kanji එහෙම des. අමාරුයි. Kaki very yasui good. des.はい。書きやすいです。はい。書きやすいです。ね。ලියනවා 書きます。ලියන්න ලේසි නම් 書きやすいです。තව එකක් ගමු. අපි කියනවා මේ විදිහට ගමු. 走りますකියනවා දුවනවට. දුවන්න ලේසි මොන හරි හොඳ සපත්තු දෙකක් දැම්මම අපිට හරි ලේසි දුවන්න. කොහොමද කියන්නේ දුවන්න ලේසි? Hashiri yasui des. very good. 走りやすいです. ඔන්න ඔය වගේ. අපිට තියෙනවා ක්‍රියාපදේ මස් අයින් කරලා ඒකට යසුයි දැම්මොත් ලේසි. ඒ ක්‍රියාව කරන්න ලේසි. හැබැයි නොමියසුයි, කකියසුයි. kanji එහෙම ලියන්න හරි අමාරුයිනේ. හිරගනා නම් හිරගනාවා කකියසුයි දෙස්. හිරගනා ලියන්න ලේසි. හිරගනාවා කකියසුයි දෙස් කියලා කියන්න පුළුවන් අපිට. හරි? ඕකේ. වාක්‍යයක් අපිට තියෙනවා ඇය සමග කතා කරන්න පහසුයි. කනෝජොතෝ හනෂි යසුයි මේක හරියට හදාගන්න යසුයි කියලා එන්න ඕනේ මෙතන හොඳේ. කනෝජොතෝ හනෂි යසුයි දෙස්. සූ අකුර වැදලා නැහැ ටයිපින් මිස්ටේක් එක. හනෂි යසුයි දෙස්. පාටිකල්ස් වෙනස් වෙන්නේ නැහැ. කනෝජොතෝ ඇය සමග කතා කරන්න ලේසි. හනෂි යසුයි දෙස්. පාටිකල්ස් වෙනස් වෙන්නේ නැති නිසා තමයි හරි ලේසි මේ වගේ ග්‍රැමර් පොයින්ට්ස් ඉගෙන ගන්න. පාටිකල්ස් චේන්ජ් වෙනකොට ඔයාලා ඒක මතක තියාගන්නත් එපා. දැන් මෙතන ඔයාලා මතක තියාගන්න ඕනේ මස් අයින් කරා යසුයි දෙස් දැම්ම. හා පළවෙනි වාක්‍යය ලියමු බලන්න. මේ සපත්තුව පළඳින්න පහසුයි. සපත්තුවක් පළඳිනවට අපි කියනවා කුත්සු කියලානේ කියන්නේ සපත්තුව. කුත්සු ඕ හකිමස් කියලා. කුත්සුවෝ හකිමස්. සපත්තු මේස් වගේ දේවල් දානවට අපි කියන්නේ හකිමස් කියලා. හොඳේ? මේක මතක තියාගන්න මේ ක්‍රියාපදේ වැදගත් ක්‍රියාපදයක්. කුත්සුවෝ හකිමස්. ලියන්න බලන්න. මේ සපත්තුව පළඳින්න පහසුයි. මේ සපත්තුව දාන්න පහසුයි. ලියන්න බලන්න. ඊතර වාක්‍ය තුන අපි හෝම්වර්ක් විදියට කරමු. මේක දැන් ලියන්න. ඕකේ? මෙන්න මේ ටිකත් ඔයාලට ඉඩ තියෙනවා නම් මේකත් ලියා ගන්න. මම සිංහල තේරුමත් ලියලා තියන්නම්. කියන්නේ කියන එකත් මොකද්ද? මේ කියන්න කියන එක ලියන්න ඕනේ. මේ සපත්තුව පළඳින්න පහසුයි. ඒක ලියන්න. මෙන්න මේකත් ලියා ගන්න පුළුවන් නම් ලියන්න ඉඩ තියෙනවා නම් තේරුමත් එක්කම ලියන්න. හොඳේ? මම සිංහල අකුරෙනුත් ලියලා තියන්නම්. ඉඩ තියෙනවා නම් ඒකත් ලියා ගන්න. හයි.
බලමුනේ. මේ සපත්තු පළඳින්න පහසුයි. මේ සපත්තුව දාන්න පහසුයි. මේ සපත්තුව නම් කොනෝ කුත්සු. කොනෝ කුත්සු. කොනෝ කුත්සු ඕ හකි යස්සුයි දෙස්. කොනෝනේ මේ සපත්තුව නම් කොනෝ. මම මේකේ සිංහල ටික මකන්න ඔයාලා මේක ලියාගත්තනේ. සිංහල තිබ්බොත් චුට්ටක් ජැපනීස් එක චේන්ජ් වෙනවා අකුරු ටික ඒ නිසා. හයි. ඕකේ. මේ සපත්තු පළඳින්න පහසුයි. කොනෝ කුත්සෝ හකි යස්සුයි දෙස්. මේක සාමාන්‍ය ජැපනීස් වලදී අපි කොනෝ කුත්සු වා කියලාත් කියනවා. එයාව ටොපික් එක කරලා. කොනෝ කුත්සු වා කමාවක් දාලා හකි යස්සුයි දෙස්. එන්න මේකත් ලියාගන්න මේ විදිහට ජැපනීස් වලදී ඔයාලා කතා කරන භාෂාවේදී කියන්න පුළුවන්. කොනෝ කුත්සු හකි යස්සුයි දෙස්. ඔන්න ඔය වගේ වා දාලා. හරි. ඕ දැම්මත් වා දැම්මත් ඕකේ. හරි. ඊළඟට වාක්‍ය තුනක් තියෙනවා. මේ ව්‍යාකරණය තේරුම් ගන්න පහසුයි. අමාරු වචන ටික දෙන්න ඔයාලා හෝම්වර්ක් එකක් විදිහට කරන්න. ව්‍යාකරණයට අපි කියනවා බුන්පෝ කියලා. තේරුම් ගන්නව දන්නවා. තේරුම් ගන්නවා කියන එක කියන්නේ. වාහනය පදවනවා, drive කරනවට කියනවා උන්තෙන් shimas කියලා. වාහනේ කුරුමානේ. kanji මේක හරියට ලියා ගන්න kanji. මේ kanji අකුර මතක තියාගන්න පහසුයි. මතක තියාගන්නවට කියන්නේ ඔබෝඑමස් කියලා. kanji අකුර කියන්නේ kanji කියන අදහස. මේ kanji අකුර මතක තියාගන්න පහසුයි. ඔබෝඑමස් කියන්නේ මතක තියාගන්නවා. එතකොට පහසුයි. ඔබෝේ හරියට හදන්න යසුයි දෙස් දාලා. ඕකේ? හරි. ඔය තුන තමයි homework. දැන් අපි අද කරපු පාඩම් වලට පොඩ්ඩක් ආපහු ගියොත් අපි තෝ ඉව් කියන එකෙන් තමයි පටන් ගත්තේ. noun එකත් එක්ක තෝ ඉව් දාලානේ. කියලා කියන. සකුරා තොයිව් හනා. සකුරා කියලා කියන මල. සකුරා තොයිව් හනා ගා සුකි දෙස්. සකුරා කියලා කියන මලට කැමති. ඊළඟට අපි ආවා අලුත් පාඩමක් පටන් ගත්තා. ක්‍රියාපද භාවිතා කොට සරල වාක්‍ය ගොඩනගන විදිහ. මෙතනදී අපි පාවිච්චි කරන්නේ ක්‍රියාපද. තබෙමස් මස් එක අයින් කරලා මෂෝ එකතු කරා. තබෙමස් කියන්නේ කනවා. තබෙමෂෝ කමු. ඊළඟට අපි කරා මසෙන් කා. මස් අයින් කරා ඒ වෙනුවට මසෙන් කා එකතු කරා. තබෙමස් කියන්නේ කනවා. තබෙමසෙන් කා කමුද shall we කමුද ඊළඟට මෂෝකා අපි කරා. මෂෝකා වෙන කෙනෙක්ට උදව්වක් කරන්නද කියලා අහනකොට පාවිච්චි කරනවා. අපි තෙත්සුදායිමස් උදව් කරනවට අපි කියනවා තෙත්සුදායිමස් උදව් කරන්නද තෙත්සුදායි මෂෝකා මස් එක අයින් කරා මෂෝකා දැම්මා. තෙත්සුදායිමස් තෙත්සුදායි මෂෝකා බවට පත් වෙනවා. උදව් කරන්නද තෙත්සුදායි මෂෝකා. එතනදී ඔයාලට වැදගත් වෙන ක්‍රියාපද ටිකක් මම දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ ග්‍රැමර් එකත් එක්ක භාවිතා කරන ක්‍රියාපද ඒ ටික පාඩම් කරගන්න. ඊළඟට අපි කරා ටයිදෙස්. ටයිදෙස් කියන්නේ මට මොනවා හරි දෙයක් කරන්න ඕනේ. මට කරන්න ඕනේ. වෙන කෙනෙක්ට කරන්න ඕනේ කියන එක නෙමෙයි මට කරන්න ඕනේ කියන එක. මට කන්න ඕනේ. හබෙතයිදෙස්. මට චිත්‍රපටියක් බලන්න ඕනේ. ඒගාෝ මිතයිදෙස්. වතශිවා කියලා කියන්න ඕනේ නෑ. මොකද ටයිදෙස් කියන එකෙන් අදහස් වෙන්නෙම මට ඕනේ කියන එක. ආය අමුතුවෙන් වතශිවා දාන්න ඕනේ නෑ. ඒගාෝ මිතයිදෙස්. මට මේ ෆිල්ම් එක බලන්න ඕනේ. කොනෝ ඒගාෝ මිතයිදෙස්. ඔන්න ඔය වගේ ටයිදෙස් දාලා අපි කියනවා. ටයිදෙස් වල වැදගත්ම දේ තමයි ටයි කියලා කියන්නේ ඊ විශේෂණ පදයක්. එතකොට අපිට මේක කන්න ඕනේ තබෙතයි කන්න ඕනේ නැහැ තබෙතක්කුණයි කන්න ඕනේ වුණා තබෙතක්කත්තා කන්න ඕන උනේ නැහැ තබෙතක්කුණා කත්තා විදිහට වෙනස් කරගන්න පුළුවන්. හරි? රෙකෝඩින්ග්ස් බලනකොට මොනවා හරි තැනක් තේරුන්නේ නැත්තම් මැසේජ් එකක් දාන්න. ඊළඟට අපි අන්තිමට කරපු ග්‍රැමර් පොයින්ට් එක තමයි යසුයි දෙස්. යසුයි කියන්නේ විශේෂණ පදයක් ලාභයි කියන විශේෂණ පදේ. හැබැයි ක්‍රියාපදත් එක්ක යනකොට මේකේ අදහස easy to do කරන්න හරි ලේසි.
食べやすいです。කන්න ලේසි. මොකක් හරි දැන් ඔය ඔටෝ කාර්ස් එහෙමනේ. ඔටෝ ජිය කාර් එහෙම ඩ්‍රයිව් කරන්න ලේසි. උන්තෙන් ශිමස් කියලා කියන්නේ ඩ්‍රයිව් කරනවා. මස් අයින් කරා යසුයි දැම්මා ඒ වෙනුවට. උන්තෙන් ශියසුයි දෙස්. මෙතන තියෙන උන්තෙන් ශිමස් නේ. උන්තෙන් ශී එකත් ඒ විදිහටම තියෙනවා මස් අයින් කරාට පස්සේ යසුයි දෙස්. උන්තෙන් ශියසුයි දෙස්. ඩ්‍රයිව් කරන්න හරි ලේසි. නේ. හයි. ඔන්න ඔය ටික තමයි අපි අද කරේ. හෝම්වර්ක් කරන්න. දැන් හෝම්වර්ක් තියෙනවා ඔයාලට කරන්න ටියුට් එකේම ඒ ටික කරන්න. අපි ඉතුරු ග්‍රැමර් ටිකත් ඉවර වෙලා මම චොට්ටක් ලොකු හෝම්වර්ක් එකක් දෙන්නම් ටෙස්ට් එකකුත් එක්කම. මොකද අපිට මේ ග්‍රැමර් පොයින්ට්ස් ටිකට පස්සේ තියෙන questions ඒක අලුත්ම ලෙසන් එකක්. ඒ නිසා මේ ග්‍රැමර් පොයින්ට් ටික ඉවරුන ගමන් අපි ගිය සතියේ කරපු ලෙසන් එකේ noun එක්ක තියෙන ග්‍රැමර් පොයින්ට්ස් උයි මෙතන දැන් ක්‍රියාපදනේ ක්‍රියාපදත් එක්ක තියෙන ග්‍රැමර් පොයින්ට්ස් එකතු කරලා ටෙස්ට් එකක් දෙනවා. ඒ නිසා ටෙස්ට් එකට ඕන නිසා අනිවාර්යෙන් මේ ටික ඔක්කොම පාඩම් කරගන්න. ඕකේ එහෙනම් රෙකෝඩින්ග්ස් බලන්න හෝම්වර්ක් කරන්න රෙකෝඩින්ග්ස් බලලා ප්‍රශ්න මොන හරි තිබුණොත් WhatsApp එකට දාන්න. හරි? අපි ඊළඟ දවසේ ඉතුරු ග්‍රැමර් පොයින්ට්ස් ටික ඉවර කරමු. はい。ありがとうございます。お疲れ様でした。はい。またね。